හැබැයි ඉතින් ඒ මොකක්වත් නැහැ. අද ගිය අය ගත්තොත් චතුර මෙයාගේ ජනපද නම් බිදිච්ච අය. ඡන්දයක් දිනන්න බැරි අය. රතන හාමුදුරුවන්ට ඔළුවෙන් හිටගෙන දැඟලුවත් අයි ඡන්දයක් දිනන්න බෑ. කළුතරින් පැන්න ගම්පාට එල්ලුණා බැසිල් ඇමතුමාගේ අන්තිමයා වෙලා ආවා. ආයි කොහටද පන්නේ? දැන් අපෙන් ගිය දුමින්ද දිසානායක අරගෙන බලන්න. මම තමයි යාගේ පියාගේ සීට් දෙකෙම ගිහිල්ලා වැඩ කරේ. අපේ උඩුනුවර කට්ටියත් එක්ක. ඒ ආසන දෙකම අපි දිනුවා. හැබැයි යාගේ පියා දුමින්දගේ ආසනෙත් පරාදයි, පියාගේ ආසනෙත් පරාදයි. ලංකාවේ අපේ මැටි ඇමතිවරු දැම්මා මේ තමුන්ගේ දරුවෝ මේ පළාත් සභාවට සීල දෙනාම දිනුවා. එක්කෙනෙක්ගේ දරුවෙක් විතරක් පෙරදුනා. ඒ එම්.කේ.ඩී.එස් කුණාදරේ. මේ කට්ටියගේ ජනපද නම් පිළිබඳව ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා ඇත්තටම මේ ජනපද නම් තියෙනවා කියන කට්ටිය ගියා. අපි උදාහරණයක් විදිහට තරුණ කෙනෙක් හිරුනිකා ප්‍රේමචන්ද්‍ර පහුගේ ඡන්දෙදි ඡන්ද ලැබිච්ච කෙනෙක් ගොඩක්. හිරුණුකාට ඡන්ද ලැබුණා ඒ ඇත්ත. හිරුණුකාගේ ජනපද නම ඊළඟ අවස්ථාවට තේරෙයි. එහෙම ජනපද නම් එන අය ඉන්නවා. එහෙම මට උදාහරණ කියන්න පුළුවන් චතුර එහෙම පළවෙනි වටේ ඇවිල්ලා දෙවෙනි වටේ කාදාවක් පාර්ලිමේන්තුවටත් එන්න බැරි අය 10 දෙනෙක් විතර. එහෙම මට කියන්න පුළුවන් මම නම් කියන්න ආස නැහැ. මේ අපේ පක්ෂෙත් ඉන්නවා. එක්සත් ජාතික පක්ෂෙත් ඉන්නවා. පළවෙනි වටේ එන ඔඩෝම් ගාලා. ඊට පස්සේ නැත්තරම නැතිලා හුළඟ යනවා. එහෙම ඒවා කියන්න පුළුවන්.